අප්පමාදීන මඝවා දේවානං සිට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. මේ ගාථාව අපිට හරිම වටිනා දෙයක් උගන්වන්නේ. ඔබ අහලා ඇති මඝ මානවක ගැන. ඔහු තමයි පසු කලෙක සක්දෙවිඳු බවට පත් වෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ දෙවියන් අතර ඉන්න උසස්ම කෙනා. ඔහු එතනට පැමිණියේ අප්‍රමාදීව කටයුතු කරපු නිසා. කම්මැලිකම, අලස බව අත්හැරලා එදිනෙදා කරන්නට අවශ්‍ය කරන ඒ කටයුතු සිදු කිරීම නිසා. ඒ නිසා බුදුවරුන්ගේ පැසසීමට ලක් වුණා. බුදුවරු කවදාකවත් අලස බවින් යුක්ත, කම්මැලිකමින් යුක්ත අයව පසසන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙතනින් ගන්නට ඕන දේ තමයි අප්‍රමාදීව වැඩ කටයුතු කරන එක. එය මේ ජීවිතයේ බොහෝ දේවල් සාර්ථක කරගන්න අපිට අනිවාර්යෙන්ම උදව් වෙනවා. මෙම උතුම් දහම් පණිවිඩය තව කෙනෙකුට දකින්න ෂෙයා කරන්න. තවත් මෙවැනි දහම් කරුණු දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.